ආයිබෝවන් පුදුම සමාගම් YouTube චැනලයට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරගෙන ආවා ලෝකේ තියෙන තවත් ප්‍රසිද්ධ සමාගමක් ගැන විස්තර. එහෙනම් අපි බලමු මොකක්ද මේ සමාගම කියලා. අද වෙද්දී ලෝකේ වැඩිම පිරිසක් භාවිතා කරන ඇප් එකක් තමයි TikTok කියන්නේ. හැබැයි ඔබ දන්නවාද මේ TikTok පිටුපස තියෙන්නේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ නොසැලී සිටිය අභියෝගාත්මක කතාවක් බව. ඇමරිකාව වැනි බලවත් රටවල් පවා තහනම් කරන්න උත්සාහ කරපු හැබැයි මුළු ලෝකයේම Tamanගේ ජංගම දුරකථනයට හිර කරගන්න සමත් වුණු මේ චීන හාස්කම පිටුපස ඉන්න සැබෑ මොළකාරයා කවුද? අද අපි කතා කරන්නේ ByteDance සහ එහි නිර්මාතෘ Zhang Yimin ගැනයි. ප්‍රතික්ෂේප කිරීම හමුවේ කිසිවිටකත් පසුබට නොවීම Zhangගෙන් අපට ගත හැකි ලොකුම ආදර්ශයයි. ඔහු 2012 වසරේදී තමයි ByteDance සමාගම ආරම්භ කරන්නේ. ඔහුගේ පළමු සාර්ථක පියවර වුණේ ටුටියාවෝ කියන පුවත් සේවාවයි. ටුටියාවෝ කියන වචනේ තේරුම පුවත් සිරස්තල කියන එකයි. 2018 වෙද්දී මේ සමාගමට දිනකට පරිශීලකීන් මිලියන 800ක් පමණ එකතු වෙනවා. මේ නිසාම ලෝකයේ තියෙන වඩාත්ම වටිනා යුනිකෝන් සමාගමක් විදිහට ByteDance සමාගම ඉතිහාසගත වෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ තොරතුරු තාක්ෂණයේ දැවැන්තයෝ ඉන්නේ ඇමරිකාවේ. හැබැයි Zhang මේක වෙනස් කළා. 2020 වසරේදී ලෝක ප්‍රසිද්ධ ඩිස්නි සමාගමේ අන්තර්ජාල විකාශන අංශයේ ප්‍රධානියා වුණු කෙවින් මේයර් පවා ඩිස්නි අතහැර TikTok සමාගම සමග එකතුනේ මේ සමාගමේ තිබුණ ප්‍රබලත්වය නිසායි. චීන ඇප් එකක් ඇමරිකාව ආක්‍රමණය කිරීම ඇමරිකානු රජයට ලොකු හිසරදයක් වුණා. ජනපති ට්‍රම්ප් පවා TikTok තහනම් කළ යුතු බවට අඬ නැගුවා. ඒ වගේම ඉන්දියාව සමග ඇතිවුණු දේශ සීමා ප්‍රශ්න නිසා ඉන්දියාවත් මේ ඇප් එකට තහංචි පැනෙව්වා. පාකිස්තානය පවා දින කිහිපයකට මෙය තහනම් කළත් චීනය සමග තියෙන මිතුදම නිසා නැවතත් එයට අවසර දුන්නා. මේ මොන බාධකාවත් TikTok වල ජනප්‍රියත්වය අඩු කරන්න කාටවත් බැරි වුණා. අද වෙද්දී ජෙනිෆර් ලෝපෙස්, සෙලීනා ගෝමස්, විල් ස්මිත් වගේ හොලිවුඩ් සුපිරිතරු පවා TikTok වලට ඇබ්බැහි වෙලා ඉවරයි. දත්ත වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 44% කාන්තාවන් සහ 56% පිරිමින් මේ ඇප් එක භාවිතා කරනවා. 2020 ජූලි වෙද්දී ඇමරිකාවේ පමණක් මාසික සක්‍රිය පරිශීලකීන් මිලියන 90ක් සිටීමෙන්ම පේනවා Zhang Yiminගේ දක්ෂතාවය. ඇත්තටම TikTok කියන්නේ නිකම් වචන දෙකක් නෙමෙයි. ඒක තාක්ෂණයෙන් ලෝකයේම තමන්ගේ අතරගත්තු චීන මොළකාරයෙක්ගේ දක්ෂතාවයක්. අවසානයේ අපිට කියන්න තියෙන්නේ තාක්ෂණයට දේශ සීමා නැති බව Zhang Yimin ලෝකයට ඔප්පු කරලා හමාරයි. ඔබත් TikTok භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ කතාව ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.